දැම්ම ගිහලා ඔයාගේ iPhone එකේ SIM එක ගලවලා අයින් කරන්න. ඔයාගේ iPhone එකට තියෙන ලොකුම අවදානම තමයි ඔයාගේ SIM එක. මේක තමයි ගොඩ දෙනෙක් ඉල්ලපු convert to eSIM වීඩියෝ එක. ඔයා යූස් කරන ෆිසිකල් SIM එකක් නම් ඔයාගේ iPhone එක හොරගම් කරොත් හොරාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ SIM එක ගලවලා අයින් කරන්න. එහෙම වුණොත් ඔයාට ඔයාගේ iPhone එක lost mode එකට දාන්නවත් location track කරන්නවත් වෙන්නේ නැහැ. හැබැයි ඔයා eSIM එක යූස් කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. location track කරලා හොයාගන්නකම ඔයාගේ iPhone එක online තියාගන්න පුළුවන්. ඔයාගේ දැනට තියෙන physical SIM එක eSIM එකක් විදිහට convert කරන process එකේදී ඔයාගේ ISP අනුව process එක වෙනස් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ හැම brand එකක්ම තාම හැම facility එකම දීලා නැති නිසා. ඔයා යූස් කරන dialog SIM එකක් නම් හරිම ලේසි. යන්න iPhone එකේ settings වල mobile service වලට. දැන් මෙතන network section එකේ මේ අටින් තියෙනවා convert to eSIM කියලා option එකක්. ඒක ටච් කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ තියෙනවා this phone number is on a physical SIM you can convert it to an eSIM කියලා. ඒ වගේම connection එකයි number එකයි මේ විදිහට යටින් තියෙනවා බලා ගන්නත් පුළුවන්. මෙතනින් යටම තියෙන convert to eSIM කියන බටන් එක ටච් කරලා face ID එක verify කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ physical තිබ්බ SIM එක තප්පර ගානකින් eSIM එකක් විදිහට convert වෙනවා. තවදුරටත් ඔයාගේ iPhone එකට SIM card එකක් ඕන වෙන්නේ නැහැ. eSIM profile එක ඔයාගේ iPhone එකෙම create වෙලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ SIM card එක ගලවලා අයින් කරන්න. ඔයා use කරන Mobitel හරි හච්චරි SIM එකක් නම් තවමත් මේ විදිහට කන්වර්ට් කරන්න ෆැසිලිටි එකක් දීලා නැහැ. ළඟම තියෙන ආකඩ් එකට ගිහිල්ලා තමයි ඔයාගේ SIM එක කන්වර්ට් කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙයාලගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා අලුත් eSIM එකක් buy කරලා iPhone එකේ තියෙන මේ add eSIM කියන ඔප්ෂන් එක හරහා ඔයාගේ අලුත් eSIM profile එක iPhone එකට add කරගන්න. eSIM හදාගත්තට මදි අනිවාර්යයෙන්ම ඔයාලා හදාගන්න ඕන සෙටින්ග්ස් කිහිපයක් ගැන මම වීඩියෝ එකක් කරලා දිනවා. ඔයාලා ඒ වීඩියෝ එකත් බලලා හදාගන්න. ඊළඟට iPhone එකක් නැති වුණොත් කරන්න ඕනේ මොකක්ද කියන එක ගැනත් වීඩියෝ එකක් ඕන කමෙන්ට් කරන්න. එහෙනම් save this video and follow for more interesting videos like this.